ඉනෝගනික් 17 වෙනි කාණ්ඩය සහ 18 වෙනි කාණ්ඩය. මේ දෙකට අදාළ කොටස් ටික ඉක්මනට මතක් කරගෙන යමු. මුලින්ම දැන් 17 වෙනි කාණ්ඩේ පටන් ගත්ත ගමන් මූලද්‍රව්‍ය ටික සහ ඒගොල්ලන්ගේ පෙනුම මොන වගේද කියන එක කතා කරනවා අපි. ඒතකොට F2 කියන්නේ සාමාන්‍යයෙන් ලා කහ පාට වගේ වායුවක්, Cl2 කියන්නේ කොළ පාටට හුරු වායුවක්, Br2 ස්වභාවයේ ද්‍රවයක් විදිහට ඉන්නේ රතු දුඹුරු පාට ද්‍රවයක්, I2 ස්වභාවයේ ඉදි ඝනයක් සොලිඩ් එකක්, ඒක ස්වභාවයේ කළු දිලිසෙන සුළු ඝනයක් විදිහට පේන්නේ. ඔය කියන ටික ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. I2 අර ස්වභාවයේ ඝනයක් විදිහට ඉන්නකොට ඇරෙන අනිත් අවස්ථාවල ඒගොල්ලන්ගේ පාට උළුත් පේපර්ස් වල නිතර දෙවිල ඇහෙනවා. එතකොට එයා වාෂ්පයක් වුණාම දම් පාටයි, ද්‍රවීය ද්‍රාවකයක ඒ කියන්නේ ජලය වගේ තැනක නම් දුඹුරු පාටයි, ලා දුඹුරු පාටයි. මොකද ගොඩක් හොඳට දිය වෙන්නේ නැති නිසා. ඊට පස්සේ නේද්‍රවී ද්‍රාවකයක නම් එයා සාමාන්‍යයෙන් දම් පාටක් අර එයාගේ වාෂ්ප පාටම තමයි පෙන්වන්නේ. ඊළඟට 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සම්බන්ධ ඔය පොඩි විස්තර ටිකක් තවදුරටත් අපි කතා කරා. මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි, ඒ නිසා ස්වභාවයේ අර මූලද්‍රව්‍ය විදිහට හම්බෙනවා අඩුයි. සංයෝග විදිහට තමයි හම්බෙන්නේ. ඊට අමතරව විදුලනතාවයේ වැඩිම එක්කනා ෆ්ලෝරින් නිසා යාට ඍණ 1 සහ බිංදු ඔක්සිකරණයක් විතරයි පෙන්වන්නේ. අනිත් අයට ඍණ 1 ඉඳන් ධන 7 දක්වා ඕනම ඔක්සිකරණාංකයක් පෙන්වන්න පුළුවන්. නමුත් ඕක බ්‍රෝමීන්, අයඩීන් කියන අන්තිම දෙන්නට වගේ යනකොට ධන 7 එහෙම ටිකක් අස්ථායී වෙනවා. ඊට අමතරව ෆ්ලෝරින් අර පරමාණු කරය පොඩි හින්දා අනිත් මූලද්‍රව්‍ය වල ඉහළ ධන ඔක්සිකරණ අංක ස්ථායී කරලා පෙන්වන්න F භාවිතා වෙනවා කියලා කිව්වා. උදාහරණ විදිහට SF6 වගේ ඒවා බැලුවේ. ඊට අමතරව සුදුසාට සුදුසු තැන තියෙනවද නැද්ද කියන කතන්දරෙත් එක්ක ඒ කියන්නේ හැලජනයක් සහ හේලයිඩ් එකක්. හැලජනය කියන්නේ Cl2, F2, Br2 වගේ එක. හේලයිඩ් එක කියන්නේ එයාගේ ඇනායනය Cl- F- A වගේ. හැලජනයක් සහ හේලයිඩ් එකක් මුණ ගැහුනහම එතන ප්‍රතික්‍රියාවක් වෙයිද නැද්ද කියන එක සුදුසාට සුදුසු තැන තියෙනවද නැද්ද කියන එකෙන් ගන්න විදිහ අපි කතා කරා. ඊට පස්සේ ඔය හැලජන වල බන්ධන දිග සම්බන්ධ සහ බන්ධන ශක්තිය සම්බන්ධ කතන්දරය. දැන් බන්ධන දිගේ නම් කිසි අවුලක් නැහැ. පරමාණු කරය වැඩි වෙන තරමට බන්ධන දිග වැඩි වෙනවා. F2 ට වඩා Cl2 ඊට වඩා Br2 ඊට වඩා I2 ආදී වශයෙන් එන්න මේගොල්ලන්ගේ බන්ධන දිග වැඩි වෙනවා. නමුත් බන්ධන ශක්තිය ගත්තාම දැන් සාමාන්‍යයෙන් නම් අපිට හිතෙන්නේ බන්ධනයේ දිග වෙන තරමට බන්ධනයේ ශක්තිය අඩු වෙන්න ඕන කියලා. එහෙම වෙනවා Cl2, Br2, I2 කියන තුන් දෙනාගේ නම් පිළිවෙලට බන්ධනයේ දිග වැඩි වෙන තරමට බන්ධනයේ හයිය අඩු වෙලා යනවා. නමුත් අපිට ඒ විදිහට හිතුවොත් බන්ධන ශක්තිය වැඩිම වෙන්න ඕන කියලා හිතන F2 ගේ බන්ධන ශක්තිය අඩු වෙලා තියෙනවා හිතනට වඩා ගොඩක්. මොකද දැන් පරමාණු කරය අඩු නිසා F2 හදන බන්ධනයේ කොටයි බන්ධනයේ කොටම කෙනා තමයි අර අපිට නිකන් හිතන විදිහට හයියම බන්ධනය හදන්න ඕනේ. නමුත් මෙතන වෙලා තියෙන්නේ මේ F2 කියන්නේ පරමාණු කරය අඩු සහ විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවක්. ඒතකොට පොඩි පරමාණුවක ලොකු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් එකතු වෙලා ඉහළ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන පරමාණුවක් තමයි ෆ්ලෝරින් කියලා කියන්නේ. ඒතකොට එහෙම දෙන්නේ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි දෙන්නේ කොට බන්ධනයකින්. කෙටි බන්ධනයකින් බැඳිලා කියන්නේ එක ළඟ ඉන්නකොට ඒගොල්ලෝ මත විකර්ෂණ ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. ওই විකර්ෂණ නිසා මේගොල්ලන්ගේ බන්ධනයේ දුර්වල වෙලා සාමාන්‍යයෙන් අනිත් අයට වඩා ශක්තිය අඩු වෙලා තියෙනවා. එතකොට බන්ධන ශක්තිය අනුව අපිට හිතෙන්නේ අර බන්ධනයේ කොටම අයගේ බන්ධනයේ ශක්තිය වැඩි වෙයි කියලා. ඒක ගැලපෙනවා Cl2, Br2, I2 කියන තුන් දෙනාට. ඒ තුන් දෙනා ඒ පිළිවෙලට අවුලක් නැතුව වෙනවා. නමුත් F2 අසාමාන්‍ය විදිහට බන්ධන ශක්තිය අඩු කරගෙන I2ට වඩා විතරක් චුට්ටක් වැඩි වෙලා. ඒ කියන්නේ මේකේ පිළිවෙල එන්නේ වැඩිම බන්ධන ශක්තියක් Cl2ට, 2 Br2, 3 F2, අඩුම බන්ධන ශක්තියක් I2 වෙන විදිහට. ඊළඟට 17 වෙනි කාණ්ඩේ අපි බලනවා මේ ක්ලෝරින්ගේ ප්‍රතික්‍රියා සෙට් එක. ඕකේ මුල් 2-3ක් විතරයි තියෙන්නේ අලුතෙන් කියලා කතා කරන. අනිත් ඔක්කොම පරණ දෙවෙන වෙන තැන්වල අපි ඉගෙන ගත්තා තමයි හම්බෙන්නේ. මුලින්ම ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. ජලයත් එක්ක ක්ලෝරින් ද්විධාකරණය වෙනවා. HCl සහ HOCl හැදෙනවා. HOCl පස්සේ කැඩලා ගිහිල්ලා HCl සහ පරමාණු ඔක්සිජන් දෙනවා. ওই පරමාණු ඔක්සිජන් තමයි වතුර පිරිසිදු කරන එක කරන්නේ. කර ක්ලෝරින් ලංකාවේ වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරන එකේ ඒ ජලයේ විෂ බීජනාශක වැඩේ කරන්නේ ওই HOCl කැඩිලා හම්බෙන පරමාණු ඔක්සිජන් වලින්. ඊළඟට ජලීය භස්මත් එක්ක මේ ක්ලෝරින් ප්‍රතික්‍රියා කරන විදිහ ඕකේ අර උණු සාන්ද්‍ර සිසිල් තනුක අණු ආකාර දෙකකට යනවා. සිසිල් තනුක වුණොත් NaCl සහ NaOCl හම්බෙන්නේ තුලිත වෙනකොට ජලය එනවා. උණු සාන්ද්‍ර වුණොත් NaCl එක්ක NaClO3 තමයි හම්බෙන්නේ. ඒකට හේතුව අර සාමාන්‍ය අවස්ථාවේ සිසිල් තනුකයේ ලැබෙන OCl- ඉහළ උෂ්ණත්වවලදී ඒ කියන්නේ 80යි සෙල්සියස් හෝ ඊට ඉහළ උෂ්ණත්වයකදී Cl- සහ ClO3- ට ද්විධාකරණය වෙනවා. ද්විධාකරණය වෙන එකත් එක්ක උණු සාන්ද්‍ර අවස්ථාවේ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. ඔය Cl2 අරනහම Br2, I2 වගේ කෙනෙක් NaOH එක ප්‍රතික්‍රියා කරොත් කෙලින්ම උණු සාන්ද්‍ර අවස්ථාවේ ප්‍රතික්‍රියා කරන විදිහට තමයි ඒගොල්ලෝ ඕනම තත්ත්වයක් යටතේ ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ Br2 NaOH එක ප්‍රතික්‍රියා කරොත් සීතල වුණත්, රස්නේ වුණත්, උණු වුණත්, තනුක වුණත්, සාන්ද්‍ර වුණත් NaBr සහ NaBrO3 තමයි ලැබෙන්නේ. අර Cl2 ගේ වගේ version දෙකක් නැහැ.
එක version එකයි තියෙන්නේ. ඒක ගැලපෙන්නේ Cl2 ගේ උණුසාන්ද්‍ර version එකට. I2 ගේ තත්ත්වෙත් එහෙමම තමයි. ඊළඟට ඇමෝනියා එක්ක Cl2 ප්‍රතික්‍රියාව තියෙනවා. ඒව නම් 15 වෙනි කාණ්ඩෙත් කතා කරපුවා. ඇමෝනියා සහ Cl2 ප්‍රතික්‍රියා කරද්දී Cl2 HCl වලට යනවා. ඇමෝනියා N2 වලට එනවා. වැඩිපුර නයිට්‍රජන් තිබුණොතින් වැඩිපුර ඇමෝනියා තිබුණොතින් HCl වෙනුවට NH4Cl ලැබෙනවා. වැඩිපුර ක්ලෝරින් තිබුණොත් N2 වෙනුවට NCl3 හම්බෙනවා. ඊළඟට ඕකේ ලෝහ සමග සහ අලෝහ සමග ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා. ලෝහ සමග කියවම කොපර් එකයි යකඩ එකයි වන්නවා. කොපර් එක ක්ලෝරින් මුලින්ම CuCl කොපර් එක දාන එකේ ක්ලෝරයිඩ් එක හදනවා. තවදුරටත් තිබ්බොත් CuCl2 කොපර් එක දාන දෙකේ ක්ලෝරයිඩ් එක හදනවා. ඊළඟට ඔය විදිහටම යකඩ එක මුලින් දාන දෙකේ ක්ලෝරයිඩ් එක ඊගාවට දාන තුනේ ක්ලෝරයිඩ් එක FeCl2 වැඩිපුර ක්ලෝරින් තිබ්බොත් FeCl3. ඊළඟට Cl2 සහ H2S වගේ ප්‍රතික්‍රියා ඒවා 16 වෙනි කාණ්ඩේ ඉගෙන ගත්තා. H2S යනවා සල්ෆර් වලට, Cl2 වෙනවා HCl වලට. ඊළඟට අලෝහයක් වශයෙන් phosphorus එක්ක සහ ඊට පස්සේ sulfur එක්ක වගේ ප්‍රතික්‍රියා. phosphorus එක්ක නම් මුලින්ම PCl3 ඊට පස්සේ PCl5 යනවා වැඩිපුර ක්ලෝරින් තිබුණොතින්. sulfur එක්ක මුලින්ම HCl2 වැඩිපුර ක්ලෝරින් තිබුණොතින් HCl4 කියන තැන දක්වා යනවා. ඊළඟට 17 වෙනි කාණ්ඩේ හේලයිඩ් වල හයිඩ්‍රයිඩ් එහෙම නැත්නම් හයිඩ්‍රජන් හේලයිඩ්. ඒ කියන්නේ HF, HCl, HBr, HI වගේ ওই සෙට් එක ගැන. මේගොල්ලෝ ගැන ප්‍රධාන වශයෙන් අපි බලන්නේ මෙයාලගේ ආම්ලිකතාවය ගැනයි ඊට පස්සේ මේගොල්ලන්ගේ ද්‍රවාංකතාපාංග ගැනයි. මේගොල්ලන්ගේ ආම්ලිකතාව ගැන කතා කරනකොට HF විතරක් දුර්වල අම්ලයක්, ඊතුරු සියලු දෙනා ප්‍රබල අම්ල සහ ප්‍රබලතාවයේ එන්න කාණ්ඩේ පහළට එද්දි වැඩි වෙනවා. ඔකට හේතුව HF, HBr, HI කියන්නේ HF, HCl, HBr, HI පිළිවෙලට බැලුවාම මේගොල්ලන්ගේ බන්ධනයේ දිග එන්න වැඩි වෙනවනේ H සහ අදාළ අනිත් පරමාණු අතර තියෙන බන්ධනයේ දිග වැඩි වෙනවා. බන්ධනයේ දිග වැඩි වෙනකොට බන්ධන ශක්තිය අඩු වෙනවා. දැන් F2 Cl2 Br2 I2 වලදී ඕකේ පොඩි පරස්පරයක් තිබුණාට මෙතන එහෙම මොකුත් පරස්පරයක් නැහැ. හයිඩ්‍රජන් හේලයිඩ් වල බන්ධන දිග වැඩි වෙනකොට අපි හිතන විදිහටම බන්ධන ශක්තිය අඩු වෙන එක වෙනවා. ඒතර බන්ධන ශක්තිය අඩු වෙනවා කියන්නේ පල්ලෙහා හරිය කට්ටියට බන්ධන කඩා ගන්න ලේසි. ඒ නිසා ඒගොල්ලෝ වැඩිපුර H+ ප්‍රමාණය නැත්නම් මේ වැඩිපුරටත් වඩා ප්‍රබල අම්ල විදිහට වඩා ඉහළ ප්‍රබලතාවයකින් ද්‍රාවණයට H+ අපයනවා. ඒ කියන්නේ ටක් ගාලා ඒගොල්ලෝ අයන වලට වෙන් වෙලා යනවා. එතකොට HF ට වඩා කැමැත්තෙන් HCl, ඊට වඩා කැමැත්තෙන් HBr, ඊට වඩා කැමැත්තෙන් HI ජලීය ද්‍රාවණ වල අයන වලට වෙන් වෙනවා. ඒ කියන්නේ කාණ්ඩේ පහළට ආම්ලික ප්‍රබලතාවයේ වැඩි වෙනවා. යාලගේ හයිඩ්‍රජන් හේලයිඩ් වල කොහොම වුණත් HF විතරයි දුර්වල අම්ලයකට ඉන්නේ. ඊතුරු සියල්ල ප්‍රබල අම්ල. ඒගොල්ලන්ගේ ප්‍රබලතාවය එන්න වැඩි වෙනවා. ද්‍රවාංග තාපාංග ගැන කතන්දරේදී ඉතින් ඔය මේ HF, HCl, HBr, HI කියන පිළිවෙලට අණුක ස්කන්ධේ වැඩි වෙන හින්දා අපිට හිතෙන්නේ මේගොල්ලන්ගේ ඒ ද්‍රවාංග තාපාංග ওই පිළිවෙලට වැඩි වෙයි කියලා. හැබැයි කතන්දරේ තියෙන HF ගාව තියෙන අනිත් අය ගාව නැති විශේෂ අන්තරණුක ආකර්ෂණ බල විශේෂයක්. ඒ තමයි හයිඩ්‍රජන් බන්ධන. ඒ නිසා එයාගේ ද්‍රවාංග තාපාංග අනිත් අයට වඩා ඒ කියන්නේ අපි හිතනවට වඩා වැඩි වෙලා තියෙනවා. තාපාංග එහෙම කොච්චරක්ද කියනවා නම් දැන් අපිට අර නිකන් ස්කන්ධය අනුව හිතුවොත් අඩුම ස්කන්ධය නිසා අඩුම තාපාංග තියෙන කෙනා නමුත් ඉහළම තාපාංග තියෙන කෙනා බවට පත් වෙලා තියෙනවා. ඒ යාගේ H බන්ධන වල ප්‍රබලතාවය නිසා. ද්‍රවාංග අනුව බැලුවොත් ඉහළමට කලින් වගේ කියන්නේ ද්‍රවාංකයත් අනිත් අයට වඩා අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙනවා. නමුත් දැන් තාපාංග එහෙමනම් HIට එහෙමත් වඩා වැඩි වෙනවා. නමුත් ද්‍රවාංක HIට වඩා චුට්ටක් අඩුයි. ඒක එච්චරම සංකීර්ණව ළමයික් මතක තියාගන්න ඕනේ නැහැ. තල වශයෙන් පොදුවේ අනිත් අයට වඩා මේක වැඩි වෙනවා H බන්ධන නිසා කියන එක මතකයි නම් ඒ ප්‍රමාණවත්. ඊට අමතරව 17 වෙනි කාණ්ඩේ තව නිකන් විශේෂ කරුණක් විදියට ඔය මේ ක්ලෝරීන්ගේ ඔක්සෝ අම්ල සෙට් එක මෙයාට තියෙනවනේ ක්ලෝරින්ට ධන 1 ධන 3 ධන 5 ධන 7 කියන ඔත්තේ ධන ඔක්සිකරණ අංක වලට අදාළ ඔක්සෝ අම්ල තියෙනවා ක්ලෝරින් වලට. එතකොට HOCl, HClO2, HClO3, HClO4 ආදී වශයෙන්. මෙයාලගේ ලුයිස් ව්‍යුහයක් අඳගන්න පුළුවන් වෙන්න ඕන. ඒවා ඉතින් අපි අර බන්ධන පාඩමේ ලුයිස් ව්‍යුහ අඳින විදිය කියලා දෙනකොට ඒකත් එක්ක ඕක ගැලපෙනවා. ඊට අමතරව මෙතන මේගොල්ලන්ට අදාළව විශේෂ කරුණු දෙකක් ඕගොල්ලෝ දැනන් ඉන්න ඕන. අංක 1 තමයි ඒක නම් ඕනම ඔක්සෝ අම්ල වලට පොදු කාරණාවක්. සාමාන්‍ය ඔක්සෝ අම්ල වල වගේම ඔක්සිකරණ අංකයේ වැඩි වෙන තරමට ඒගොල්ලන්ගේ ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒතර HOCl එහෙම දුබල අම්ල. HClO4 කියන පහළම ඉන්න කෙනාම අතිශයින්ම ප්‍රබල අම්ලයක්. එතකොට ඒ විදිහට අර ඔක්සිකරණ අංකයේ වැඩි වෙද්දී එයාලගේ ආම්ලිකතාවය වැඩි වෙනවා කියන කාරණාව සාමාන්‍යයෙන් කොහොමත් අපි ඕනම ඔක්සෝ අම්ල જાතියක කතා කරන දෙයක් ඒක. ඒක මෙයාලට හැමම ඇප්ලයිඩ්. මේකේ ටිකක් විශේෂ කාරණාවක් තියෙනවා මේගොල්ලන්ගේ ඔක්සිකාරක හැකියාව. දැන් අම්ල වලට ඇතැම් අම්ල වලට ඔක්සිකාරක හැකියාව තියෙනවා. ඒතර ඒ ඔක්සිකාරක හැකියාව ඔය අම්ල වල විචලනය වෙන්නේ කොහොමද කියන එක. එතන දැන් ගොඩක් වෙලාවට අපි දකින්නේ අනිත් අම්ල වල එහෙමනම් ඔක්සිකරණ අංකයේ වැඩි වෙන තරමට ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවා. දැන් උදාහරණයකට H2SO4 සහ H2SO3 ගන්නකොට වැඩිපුර වැඩ පෙන්වන්නේ H2SO4. කියන්නේ ලොකු ධන ඔක්සිකරණ අංකයක් තියෙන කෙනා වැඩ පෙන්වනවා වැඩි. ඒගොල්ලොන්ගේ ඔක්සිකාරක ගුණ වැඩි කියලා අපි ගොඩක් තැන්වල දකින්නේ. නමුත් ක්ලෝරින්ගේ ඔක්සෝ අම්ල වලදී ඔය කතන්දරේ අනිත් පැත්තට ගිහිල්ලා තිනවා. ක්ලෝරින්ගේ ඔක්සෝ අම්ල වල
ඔක්සිකරණාංකය වැඩි වෙන තරමට ඔක්සිකාරක හැකියාව අඩු වෙන්නේ. අනිත් පැත්තට කතාව යන කාරණාවක් තියෙනවා. ඒකත් දැනන් ඉන්න ඕනේ මේගොල්ලන්ගේ ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට ඒ අම්ලයේ ඔක්සිකාරක හැකියාව අඩු වෙනවා. ඒ අනුව HOCl ඒ කියන්නේ අඩුම ධන ඔක්සිකරණාංක තියෙන අයට තමයි ඉහළම ඔක්සිකාරක හැකියාව තියෙන්නේ. පහළට යන්න ඔක්සිකාරක හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ අනිත් අය ඔක්සිකරණය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට ඔය 17 වෙනි කාණ්ඩය අපි බැලුවා. ඊළඟට 18 වෙනි කාණ්ඩෙත් ඊටාම කෙටියෙන් බලමු. මේකේ බලන්න තරම් දෙයක් නැහැ. මුලින්ම 18 වෙනි කාණ්ඩේ ඉන්න කට්ටිය ප්‍රතික්‍රියාශීලී නැහැ. එහෙම කැමැත්තෙන් ප්‍රතික්‍රියා කරන ගතියක් නැහැ. ඒ කියන්නේ සමහර නම් ප්‍රතික්‍රියා කරන්නෙම නැහැ. කීප දෙනෙක් ඉන්නවා ඊටා අඩුවෙන් ප්‍රතික්‍රියා කරනවා. Xenon සහ Krypton කියන අය ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නේ Xenon ගැන. ඒ Xenon කියන එක කියන්නේ ඔක්සිජන් ෆ්ලෝරින් වගේ අයත් එක්ක සංයෝග කීපයක් හදනවා. ඔය 18 වෙනි කාණ්ඩේ හැමෝගෙම පළවෙනි ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය තාප අවශෝෂකයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය බහුතරයක් මූලද්‍රව්‍ය වල තාපදායකයි. දෙවෙනි කාණ්ඩයේ අයගෙයි 18 වෙනි කාණ්ඩයේ අයගෙයි ඊට අමතරව නයිට්‍රජන් වලයි මේක තාප අවශෝෂක වෙනවා. අනිත් අයගේ තාපදායකයි. ඊළඟ කාරණාව මේ Xenon හදන සංයෝග ගැන චුට්ටක් දැනන් ඉන්න ඕනේ. Xenon ධන 2 ධන 4 ධන 6 ධන 8 කියන ඔක්සිකරණ අංක වලට අදාළ විවිධාකාර සංයෝගය හදනවා ඔක්සිජන් සහ ෆ්ලෝරින් එක්ක. ඉතින් බැලුවම ධන 8ක් හදනවා. ඒක හරි විශේෂයි. ධන 8 කියන ඔක්සිකරණ අංකය පෙන්නන වෙන කිසිම කට්ටියක් නැහැ. ඔය Xenon සහ Krypton කියන දෙන්න ඇරෙන්න. ඉතින් අපි කතා කරන සීමාව ඉන්නේ Xenon. එතකොට ස්වභාවයේ මූලද්‍රව්‍යයක් පෙන්නන ලොකුම ධන ඔක්සිකරණාංකය ධන 8. ගොඩක් වෙලාවට ළමයින් ගලුවේ තියෙන ධන 7 කියලා මැංගනීස්ලා ක්ලෝරින්ලා නෑ ධන 8 පෙන්වන්න පුළුවන් අය ඉන්නවා. Xenon වගේ උදාහරණයකට ඒගොල්ලෝ උච්ච වායුවක් වුණත් එයාලට ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. 18 වෙනි කාණ්ඩය සම්බන්ධව ඔය කියන පොඩි කරුණු ටික විතරයි අපි දැනගෙන ඉන්න ඕනේ.